ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය සම්බන්ධව සහ papers වල ලකුණු මට්ටම වෙනස් වෙන ආකාරය කියන්නේ A1 B1 C1 S1 ලබා දෙද්දී කොහොමද මේ ලකුණු මට්ටම වෙනස් වෙන්න තියෙන සම්භාවිතාව කියන එක ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපනයට යොමු වෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන් අපි මේ වෙද්දි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ channel එකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. Study tips with CMR. 2024 උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධව මම මේ කරන තුන්වෙනි වීඩියෝ එක. මම මීට කලින් වීඩියෝස් දෙකක් කරා. මම හිතනවා ගොඩක් අය ඒකත් බලලා ඇති මේ වීඩියෝ එක බලන්න එන. ඒ වීඩියෝ වලදීත් මම දැනුවත් කරා ප්‍රතිඵල එන්න තියෙන සම්භාවිතාවල් සහිත දිනයන් මොනවද කියලා. මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ මාසේ මුල් සතිය වගේ තමයි ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව තියෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක කරේ මීට මාසයකට වගේ කලින්. ඒ වගේම මම මේ ළඟදී දවස් 3කට 4කට වගේ උඩදී වීඩියෝ එකක් කරා. මම මේ වීඩියෝ එකේදී කිව්වා අප්‍රේල් මාසේ අවසාන සතිය සහ මැයි මාසේ මුල් සතිය අතර තමයි රිසල්ට් එන්නේ කියලා. අපි බලමු මේ වෙද්දි තියෙන තත්ත්වය කොහොමද කියලා. ඔයාලා දැනටමත් දැකලා ඇති සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර යනවා. ඒ කියන්නේ 20 වෙනිදා රිසල්ට් එනවා, 21 වෙනිදා රිසල්ට් එනවා, 22 වෙනිදා රිසල්ට් එනවා, 23 වෙනිදා රිසල්ට් එනවා, මේ විදිහට යනවා. මේ රිසල්ට් නිකුත් කිරීමේ process එක ගැන කතා කරොත් මේ රිසල්ට් රීචෙක් කිරීමක් සිදු කරනවා. මේ රීචෙක් කළා ඊට පස්සේ ෆයිනල් මීටින් එකක් ගන්නවා. මේ ෆයිනල් මීටින් එකෙන් පස්සේ තමයි මේගොල්ලෝ තීරණය කරන්නේ රිසල්ට් නිකුත් කරන දිනේ කවද්ද කියලා. මේ රිසල්ට් නිකුත් කරන දිනේ ෆයිනල් මීටින් එක ගන්න කලින් මේගොල්ලෝ ප්‍රතිඵල නැවත බලනවා. නැවත චෙක් කරලා බලනවා මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා. මේ වෙද්දි මේ process එකේ අවසාන අදියරේ පවතින්නේ ගොඩක් දුරට මේ සතිය තුල ඒ කටයුතු සිදු වෙයි. ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ බොහෝ දුරට අප්‍රේල් මාසේ අවසාන සතිය සහ මැයි මාසේ මුල් සතිය ඇතුළත තමයි රිසල්ට් නිකුත් කිරීම සිදු කරන්නේ. සමහර විට පොඩි සම්භාවිතාවක් තියෙනවා මේ සතියේත් අග දවස් ටික වෙද්දි ප්‍රතිඵල නිකුත් කිරීමට. අපි එහෙම මොකක් හරි අප්ඩේට් එකක් තිබ්බොත් අනිවාර්යයෙන් මේ නාලිකාව හරහා ඔයාලව දැනුවත් කරනවා. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ලකුණු මට්ටම අඩු කිරීම ගැන කතා කරොත් ඔයාලත් අහලා ඇති. සමහර අවුරුදු වල සමහර සබ්ජෙක්ට් වල S1 දෙන ලකුණු ප්‍රමාණය අඩු කරලා තියෙනවා. C1 දෙන ලකුණු ප්‍රමාණය අඩු කරලා තියෙනවා. S1 35න් දෙන්න තිබ්බනම් සමහර අවුරුදු වල 30න් දීලා තියෙන උදාහරණයක් විදියට physics chemistry වල වගේ. මේකට හේතුව තමයි ඒ සබ්ජෙක්ට් එක ඒ ලකුණු මට්ටමින් දුන්නොත් 35න් දුන්නොත් ෆේල් වෙන ප්‍රතිශතය වැඩි නම් මේගොල්ලෝ ලකුණු මට්ටම අඩු කරනවා. මේක තීරණය කරන්නේ මේගොල්ලෝ අවසානයේ ගන්න මීටින් එකෙන් තමයි. මේ ප්‍රමාණයෙන් ලකුණු මට්ටමට දුන්නොත් කී දෙනෙක් A පාස් ගන්නවද, කී දෙනෙක් B පාස් ගන්නවද, කී දෙනෙක් C පාස් ගන්නවද කියන එක තීරණය කරන්නේ. ඒගොල්ලෝ ඒ දත්ත පදනම් කරගෙන තමයි මේ අවුරුදු වල ලකුණු මට්ටම් වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. ගොඩාක් අමාරු සබ්ජෙක්ට් තිබ්බොත් ඒ වගේ ලකුණු මට්ටම අඩු කරනවා. මොකද ඒ ලකුණු මට්ටමෙන්ම ලබා දුන්නොත් ගොඩක් අය ෆේල් වෙන හින්දා. ඔයගොල්ලන්ගේ ලකුණු මට්ටම අදාළ ප්‍රමාණයට වඩා වැඩි කරන්නේ අඩු කරන එක තමයි කරන්නේ. කියන්නේ S1 දෙනවා නම් 35න්මයි දෙන්නේ. හැබැයි මේ 35න් දෙද්දි ගොඩක් අය ෆේල් වෙනවා නම් ගොඩක් දුරට 30න් දීලා බලනවා, 31න් දීලා බලනවා. මේ විදිහට වෙනස් කරලා ඒ අදාළ ප්‍රතිශතයට ගැලපෙන විදිහට මේගොල්ලෝ ලකුණු වෙනස් කිරීමක් කරනවා. මේ දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයාලට මේ සම්බන්ධව අයිඩියා එකක් ලබා ගන්න ඇති කියලා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මොනවා හරි අප්ඩේට් එකක් තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.